හායි හැමෝටම ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද අරගෙන ආපු ගවුම් මෝස්තරය මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය ගවුම් මෝස්තරයක්. ඉතින් මම ඒක චුට්ටක් වෙනස් කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගවුමේ ෆ්‍රන්ට් කොටසේ ෆ්‍රන්ට් කඳ කොටස ක්‍රොස් කරලා තියෙනවා. බැක් කොටසට V-neck එකක් යොදාගෙන තියෙනවා. ඒ වගේම කඳ කොටසට මම ඉලාස්ටික් එකක් යොදලා පොඩ්ඩක් රැලි කරගෙන තියෙනවා ඉදිරිපස සහ පිටුපස දෙකම. ඉතින් ස්කර්ට් කොටස A-line හැඩයට තමයි අරගෙන තියෙන්නේ. A-line හැඩයට රැලි කරගන්න පොඩි ඉඩක් අරගෙන අපි A-line හැඩයට තමයි ස්කර්ට් කොටස හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම සයිඩ් එකකින් පොඩි ස්ලිට් එකකුත් තියාගෙන තියෙනවා. ඉතින් අපි මේක මුලින්ම බ්ලොක් එකකට ඇඳගමු. බ්ලොක් එකකට ඇඳගෙන කඳ කොටස හදාගෙන අපි ඉතිරි ටික කරගෙන යමු. ඉතින් මේකට රෙදි ප්‍රමාණය බැලුවොත් රෙදි මට මේකට ගියේ මීටර 2කමාරකටත් වඩා අඩු ප්‍රමාණයක් 60 පළලින්. ඉතින් මේකට සැහැල්ලු ඕනම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. සැහැල්ලු රෙදි පාවිච්චි කරන තරමට මේ ඇඳුමේ ලස්සන වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේක බ්ලොක් එකේ කපා ගන්නවා වගේම රෙදි මතත් ඇඳලා ඔයගලන්ට මේ නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් අපි වෙනදා වගේම මේක බ්ලොක් එකක ඇඳගමු. ඉතින් මුලින්ම මේ විදිහට පේපර් එකක් අරගෙන ඒක දෙකට නවාගෙන ඔන්න දැන් අපි මෙෂර්මන්ට්ස් ලකුණු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට කොලයක් අරගෙන මම මේව දෙකට නවා ගත්තා. ඉතින් මේ නැම්මේ ඉඳලා තමයි මම මේ ඉදිරියට ලකුණු කරගන්නේ. මුලින්ම ඉහළින් තිරස් රේඛාවක් ඇඳ ගන්නවා මේ විදිහට. ඉතින් මම මේ ඇඳගත්ත තිරස් රේඛාවේ ඉදිරියට ලකුණු කරගන්නවා මගේ උරහිස මිම්ම දෙකට බෙදුවා වගේ. ඒ වගේම මම මෙතන සිට පහළට ලකුණු කරගන්නවා මගේ රැගල් උස මගේ උරහිස මිම්ම දෙකට බෙදුවා වගේට අඟල් භාගයක් එකතු කරමින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේ රේඛාවෙත් ලකුණු කරගන්නවා මගේ උරහිස මිම්මම දෙකට බෙදුවා වගේ. ඊට පස්සේ රැගල් උස විදිහට මෙන්න මේ රේඛාව යා කරගන්නවා. මගේ කරපළල මගේ මූලික කරපළල විදිහට අඟල් 3කමාරකුත් මූලික කර ගැඹුර විදිහට අඟල් 4කුත් ලකුණු කරමින් මූලික කර හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ලකුණු කරගන්නවා මගේ පපුව දක්වා උසට අඟල් භාගයක් එකතු කරමින් ලකුණු කරගන්න. ඒ වගේම මගේ පපුව අඩිය දක්වා උස උරහිස සිට පපුව අඩිය දක්වා උසට අඟල් භාගයක් එකතු කරනවා. ඒ වගේම උරහිස සිට මගේ ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කරමින් මේ විදිහට රේඛා තුනක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ලකුණු කරගන්නවා මගේ උකුල දක්වා උස ඉන සිට උකුල දක්වා උස මගේ අඟල් 7කමාරයි. ඉතින් මම මෙතනදී මේකට මෙහුම් වාසිය එකතු කරන්නේ නැහැ. මොකද මගේ ගවුම අණ්ඩ බස්ට් එකෙන් තමයි වෙන්නේ. ඉතින් සාය සහ කඳ කොටස කියලා වෙනම එකතු වෙනවා. ඉතින් මම දැන් ලකුණු කරගන්නවා මගේ සම්පූර්ණ ගවුම උස මට ඕන අඟල් 45ක්. ඉතින් මම අඟල් 45ට ඒ කියන්නේ මගේ සම්පූර්ණ ගවුම මහුම් වාසිය එකතු කරගන්නේ නැහැ. මොකද සාය කොටස සකස් කරගන්නේ වෙනම නිසා සාය කොටසට රෙදි කොටසේ තියාගෙන කපද්දී මහුම් වාසිය එකතු කරගන්නවා. ඉතින් දැන් මම යන්නේ මගේ මේ රැගල් තිරස් රේඛාවේ මිමි ලකුණු කිරීම සඳහා. ඉතින් මම රැගල් තිරස් රේඛාවේ මගේ පපුව වට 4ට බෙදලා ඒකට බුරුල සහ මහුම් වාසි විදිහට අඟලක් එකතු කරමින් ලකුණු කරගන්නවා. ඊට පස්සේ එම අගයම පපුව මුදුන රේඛාවේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම ඉන රේඛාවේ ලකුණු කරගන්නවා මගේ ඉන වටමින්ම 4ට බෙදලා ඒකට මහුම් වාසි සහ බුරුල විදිහට අඟලක් එකතු කරමින් ඉන වට රේඛාවෙත් ඉන මින්ම ලකුණු කරගන්නවා. ඉතින් දැන් මම අංශය ඇඳ ගන්නවා කඳ කොටසේ මෙන්න මේ විදිහට. ඉතින් මම අණ්ඩ බස්ට් එකේ මිමි ලකුණු කරන්නේ නැහැ. ඉන වටය තමයි ලකුණු කරගත්තේ. ඉතින් මගේ උකුල වටයත් මම ලකුණු කරගන්නවා. ඉතින් උකුල වටය 4ට බෙදලා ඒකට අඟල් භාගයක් මහුම් වාසි සහ බුරුල විදිහට අඟල් භාගයක් ඒ කියන්නේ සම්පූර්ණ අඟලක් එකතු කරමින් මම මගේ උකුල වටයත් ලකුණු කරගන්නවා. ඉතින් මම මේ උකුල වටය
ලකුණු කරගත් අගයම තමයි මම වාටි රේඛාවෙත් ලකුණු කරගන්නේ. ඉතින් මගේ 11යි 3 කාලක් තියෙන උකුල අගය. ඉතින් මම ඒ අගයම වාටි රේඛාවෙත් ලකුණු කරගෙන මේ විදිහට උකුල සහ වාටිය යා කරමින් අංශය ඇඳ ගන්නවා. ඉතින් මට පුළුවන් දැන් ඉන සහ උකුල යා කරමින් මගේ බේසික් බ්ලොක් එක ඇඳ ගන්න. එතකොට දැන් මට මම ලෑස්ති වෙන්නේ මගේ උරහිස ඇලේ අඟල් භාගයයි මේක ඕනම කෙනෙකුට ප්‍රමාණවත්. ඉතින් දැන් මම අත්කට වක්‍රය ඇඳ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන උස මම දෙකට බෙදා ගන්නවා. ඉතින් 3යි 3 කාලක් එනවා. ඉතින් මේ රේඛාවේ මධ්‍ය ලක්ෂයෙන් ඉදිරියට ඇතුළට අඟල් භාගයක් ලකුණු කරනවා. ඒ වගේම මේ L හැඩයෙන් ඉදිරියට අඟල් 3 කාලක් ලකුණු කරගෙන මගේ ඉදිරිපස අත් කට හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් මම මගේ ඉදිරිපස ෆ්‍රන්ට් එකේ ඒ කියන්නේ මගේ ඉදිරිපස කොටසේ බේසික් බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. දැන් තමයි මම ඉතුරු ටික කරන්න ලෑස්ති වෙන්නේ මගේ පැටර්න් එක කොහොමද හදාගන්නේ කියලා. දැන් මම බේසික් බ්ලොක් එක ආධාරයෙන් තමයි හදාගන්න යන්නේ. ඉතින් මගේ අත දිග මම අලුත් ඇඳුම කියන්නේ මම දැන් මහ ගන්න යන පැටර්න් එකේ අත දිග අඟල් 10ක් ගන්නවා. ඉතින් මේ ෂෝල්ඩර් පොයින්ට් එකේ සිට අපි ඇල කරන්නේ නැතුව කෙල්ලේ රූල තියාගෙන අඟල් 10ක් ඉදිරියට ගන්නවා. ඉතින් මම මේ මෙහෙම වාසිත් එක්කම තමයි අඟල් 10 ගත්. මේ රේඛාව උරහිස ඇලය ඒ කියන්නේ කර පළල පටන් ගත්ත ස්ථානයට මම මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට පොඩි හැඩයක් ඇලයක් තියෙනවා. ඊට පස්සේ මම අnder බස්ට් එකෙන් තමයි මම ඒ කියන්නේ අපි මේ ඇඳුම නිර්මාණය කරගන්නකොට අපි ගන්න ඕනේ පපුව අඩිය දක්වා උසට තමයි මේ ඇඳුම හදා ගන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් කැතයි. ඇඳුමේ ලස්සන නැතුව යනවා. අපි ඉන දක්වා උස ගත්තොත් ඉතින් පපුව අඩිය දක්වා තියෙන උස තමයි මගේ ගවුමේ ඉන විදිහට සලකන්නේ. ඉතින් ඒක නිසා මම මෙන්න මේ රේඛාව දක්වා මගේ අත අග රේඛාව මේ විදිහට එක කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. අnder බස්ට් එක දක්වා. ඉතින් මේ අnder බස්ට් එකෙන් එළියට මම අඟල් 2ක් ලකුණු කරනවා. මම ඒ අඟල් 2 ලකුණු කරන්නේ මම ඉදිරිපසට සහ පිටුපසට දෙපසටම ඉලාස්ටික් එකක් යොදනවා. මෙහෙම රැලි කරගන්න ඕන අවශ්‍ය ඉඩ හදාගන්න තමයි මේ අඟල් 2 මෙතන ලකුණු කරගත්තේ. ඉතින් මේ ඇඳගත් රේඛාවෙත් අඟල් 2ක් එහෙම නැත්නම් 3ක් තමන්ට අත අග කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ පැටර්න් එකේ හැටියට අත ටිකක් ලොකුවට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම පහළ සිට ඉහළට අඟල් 2ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ පොඩි හැඩයක් දීලා මෙන්න මේක මෙහෙම හැඩ කරගන්න පුළුවන්. ඉතින් මේක අතේ අංශය. ඉතින් දැන් මේක මේ විදිහටම ඇඳ ගන්නත් පුළුවන්. මෙතන සිට මෙතනට යා කරගෙන මේ අත නිකම්ම තියාගන්නත් කොට එන්න ඕන නිසා මම පොඩ්ඩක් මගේ හැඩ කරගන්න ඕන නිසා අංශේ මම මෙතන සිට ඉහළට අඟල් 2ක් උඩට ලකුණු කරගෙන අතේ අංශය ඇඳගත්තා. ඉතින් මේ අඟල් 2 ගත්තේ මම ඉලාස්ටික් කරන නිසා රැලි වෙන්න ඕන නිසා මට ගොඩාක් රැලි අවශ්‍ය නැහැ. මොකද මම මගේ පපුව වට ප්‍රමාණය අඟල් 40ක් වෙනවා. ඉතින් අඟල් 40ක් වෙන කෙනෙක් නිසා මම ට්‍රිල් සයිසස් තමයි අඳින්නේ. ඉතින් ඒක නිසා මට රැලි ගොඩක් ආවොත් කැතයි කියලා හිතන නිසා මම රැලි ගොඩක් ගන්නෙ නැහැ. ඉතින් අඟල් 2ක් කොහොමත් ඕනම කෙනෙකුට ප්‍රමාණවත්. ඊට පස්සේ දැන් අත ඇඳලා ඉවරයි. දැන් මම මේකේ ඩාට් ලකුණු කරගන්න යන්නේ. ඉතින් මගේ පපු පරතරය දෙකට බෙදා ගන්නවා. ඉතින් මගේ පපු පරතරය අඟල් 8ක් තියෙනවා. ඉතින් 4 බැගින් මේ විදිහට පපුව මුදුන රේඛාවේ, පපුව අඩිය රේඛාවේ, ඉන රේඛාවේ සහ උකුල රේඛාවෙත් මම ලකුණු කරගන්න. ඇත්තටම ඩාට් එක මේකට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඩාට් එක අපි මේ අවශ්‍ය වෙනවා අපේ කර සකස් කර ගැනීමේදී. ඊට පස්සේ පපු මුදුන සිට අඟලක් පහළට ලකුණු කරනවා. ලකුණු කරලා මේ මධ්‍ය ලක්ෂයේ සිට දෙපසට අඟලක ඩාට් පළලක් මම දෙනවා.
දෙපසට අඟල් භාගය බැගින් ලකුණු කරගෙන ඉතින් මම ඩාට් එක ඇඳ ගන්නවා. එතකොට මම උකුල පැත්තට අඟල් 6ක් උසට තමයි ඩාට් එක අඳින්නේ. ඉතින් මේ විදිහට උකුල පැත්තට තියෙන ඉන ඩාටයත් ඇඳ ගන්නවා. දැන් මේක තමයි මගේ ඉන ඩාටේ. ඊට පස්සේ දැන් අපි කර ගැඹුර සකස් කරගන්න යන්නේ. මගේ කර පළල මගේ අඟල් 3මාරක් තියෙනවා. ඉතින් මම ඒකට තව අඟල් භාගයක් එකතු කරගන්නවා. ඉතින් තමන්ගේ මූලික කර පළලට වඩා අඟල් භාගයක් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. කර පළල ගොඩක් ඕන නැති කෙනෙකුට එහෙම එකතු කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මම අඟල් 6මාරක් පමණ කර ගැඹුර ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම මේ බ්ලොක් එක දිගහැර ගන්නවා. දැන් මේ විදිහට දිගහැර ගත්තාම මේ වගේම කොටසක් මේ පැත්තට දෙන්න ඕනේ. ඉතින් මම මේ ගයිඩ් ලයින්ස් ටික ඇඳ ගන්නවා. අන්ඩර්බස් ටිකේ සිට මේ රේඛා ටික ඇඳ ගන්නවා. අන්ඩර්බස් ලයින් එක ඇඳ ගන්නවා මේ විදිහට. මට අන්ඩර්බස් ලයින් එක විතරයි වැදගත් වෙන්නේ. මොකද දැන් මේක තමයි සෙන්ටර් ෆ්‍රන්ට් එක. මේක දැන් නැම්මනේ. මේ කොටස අපේ නැම්ම කොටසනේ. ඉතින් මට වැදගත් වෙන්නේ අන්ඩර්බස් ලයින් එක තමයි. මොකද මේක ක්‍රොස් කරලා තමයි මගේ ඉදිරිපස පළුව හැදිලා තියෙන්නේ. කියන්නේ මගේ ෆ්‍රන්ට් එකේ කඳ කොටස හැදිලා තියෙන්නේ ක්‍රොස් කරලා. ඉතින් ඒක නිසා මම ක්‍රොස් කරගන්න ඕන නිසා මම මේ සෙන්ටර් ෆ්‍රන්ට් එක එමන අන්ඩර්බස් ලයින් එකේ ඉඳලා වම් පැත්තට අඟල් 4ක් විතර ගන්නවා. ලකුණු කරගන්නවා. දැන් මෙතන මේ අඟල් 4ට වෙනුවට අඟල් 2ක් වුණත් ලකුණු කරගන්න පුළුවන්. ඉතින් අපි එහෙම ලකුණු කරගත්තම වෙන්නේ මේ කර ගැඹුර අඩු වැඩි වෙන එක. මෙහාට වෙන්න කර ගැඹුර වැඩි වෙනවා. මෙහාට වෙන්න කර ගැඹුර අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් කර ගැඹුර අඩු වැඩි කරගන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට රේඛාව මේ කර පළල අලුත් කර පළල සිට ක්‍රොස් කරගන්න ඇඳගත් අඟල් 4 ලක්ෂය දක්වා මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේ දැන් කර මගේ හැලෙන එක වළක්වා ගන්න තමයි හදන්නේ. ඒක නිසා මම ඒකට අඟල් භාගයක ඩාට් එකක් දෙනවා. මම ඒක නිසා මම මේ ඩාට් එක පපුව මුදුන දක්වා ඇඳ ගන්නවා. දැන් මෙතනින් මෙහාට තමයි සාය කොටස. මෙතනින් මෙහාට කඳ කොටස. අන්ඩර්බස් එක දක්වා තමයි අපේ අනිවාර්යයෙන්ම මේ කඳ කොටස කැපෙන්න වෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් විතරයි මේ ගවුමේ ලස්සන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ඇඳගත්තානේ මෙතන කර ගැඹුර. ඉතින් මම මේ කර ගැඹුර ලක්ෂණ මේ පපු මුදුන දක්වා ඩාටය දිගහැර ගන්නවා. ඉතින් අඟල් භාගයක් ලකුණු කරලා අඟල් භාගයක ඩාටයක් දෙනවා. දැන් ඔයාලා ක්‍රොස් කරන මේ ඕනම ඇඳුමකට මේක යොදන්න. මොකද මේක අනිවාර්යයෙන්ම අපිට වැදගත් දෙයක්. කර හැලෙන එක වළක්ව ගන්න පුළුවන්. කර අර නීට් නැතිකම නීට් එක අපි මහගත්තාම කිසිම ලස්සනක් නැහැ. සමහරට එල්ල වැටෙනවා. ඒ වගේ එල්ල වැටෙන එක නැති කරගන්න පුළුවන් අපිට මේ ඩාට් එකක් දාගෙන මේක අපි වහගත්තාම මෙතන අගේ අඩු කරගත්තාම අපේ ලස්සන හැඩයක් ගන්න පුළුවන්. අපේ නෙක් එකට ලස්සන නිමාවක් ගන්න පුළුවන්. ඉතින් මෙතනනුත් අඟල් භාගයක් අඩු කරගන්නවා. මොකද අංශයෙන් අඟල් භාගයක් අපි අඩු කරගන්න ඕනේ. එතකොට අපේ ඇඳුම හැඩය වැඩි වෙන. ඉතින් මේ ටික මෙහෙම කපලා අයින් කරගන්නවා. මෙන්න මේ කොටස කපලා ඉවත් කරගන්න. මොකද මේක තමයි අපේ ෆ්‍රන්ට් එක. ඉතින් ෆ්‍රන්ට් කොටසේ මේක දකුණු පැත්ත ඒ වගේ මේ වගේම තවත් කොටසක් අපි පිටපත් කරගන්නවා. ඒක තමයි ෆ්‍රන්ට් එකේ වම්පස කොටස. ඉතින් දැන් මම මේ ටික කට් කරගන්නවා. මේ ටික මම කට් කරගන්නේ මෙන්න මේ ලයින් එකෙන්. මේ විදිහට අපේ ෆ්‍රන්ට් එකේ දකුණු පස කොටස කට් කරගන්න. දැන් අතේ අංශයත් කට් කරගන්නවා. දැන් අපිට මෙතනදී කරන්න පොඩි දෙයක් තියෙනවා. දැන් මෙහෙම එක කෙලින්ම තියෙනවට වඩා
අපි අඟලක් විතර මේ පැත්තට අර ගන්නකොට අතේ හැඩය ලස්සන වෙනවා. ඉතින් මම අඟලක් මේ පැත්තට ලකුණු කරගන්න. මට ඒක කලින් ඔයගලන්ට කියන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. අපි මේ කොටස කපලා ඉවත් කරගන්නවා. ඒ වගේම තමයි අපිට පුළුවන් අඟල වෙනුවට අවශ්‍ය නම් මෙන්න මෙතන මේ දක්වා වුණත් මේ හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් අපි ඒ කියන්නේ හැඩ කරගත්තාම වෙනම ලස්සනක් එනවා. ඉතින් බැට්විං ස්ලීව් එකක් වගේ මෙන්න මෙහෙම මේ ටිකත් කපලා ඉවත් කරගත්තාම හරියට බැට්විං ස්ලීව් එකක් වගේ තමයි හැඩය තියෙන්නේ. ඉතින් ඒක අපිට අවශ්‍ය විදිහට මේක හැඩ කරගන්න පුළුවන් අත. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් කපලා මේ කොටස ඉවත් කරගන්නවා. කුරහිස පැත්ත දැන් මම නෙක් එක හදා ගන්න ඕන. දැන් මම මෙතන ඩාට් එකක් අඟල් භාගයක ඩාට් එකක් දීලා තියෙනවා. අපි බලමු කොහොමද මේ නෙක් ලයින් එකේ හැඩය හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට කපුව මුදුන දක්වා කපාගෙන මෙන්න මේ විදිහට මේ කොටස අරගෙන වහ ගන්නවා. මෙහෙම වහගත්තට පස්සේ මෙන්න මේ ලයින් එක අපි නිවැරදි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට රූල තියලා මම නිවැරදි කරගන්නවා. ඊට පස්සේ මේ කොටස කපලා ඉවත් කරනවා. දැන් අපේ නෙක් එක නිවැරදි වෙලා තියෙන්නේ. දැන් මේක තමයි අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එක. දැන් මේක අපේ ෆ්‍රන්ට් කොටසේ රයිට් සයිඩ් එක. දැන් අපිට වම් පැත්තක් කපා ගන්න ඕනනේ. ඊට පස්සේ දැන් මෙතන මේ බස්ට් එක ළඟ පොඩ්ඩක් ඉසිච්ච ගතිය තියෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් ඩාට් එකෙන් මෙතනට කපන්න. එතකොට මෙන්න පොඩි ඉඩ ප්‍රමාණයක් එනවා. ඉඩ ප්‍රමාණය ආවට කමන්නේ. මොකද අපි මේක රැලි කරනවානේ. ඉලාස්ටික් කරනවා. මෙන්න මේ ඉදිරිපස කඳ කොටසේ මෙන්න මේ හරියෙන් අපි ඉලාස්ටික් එකක් යොදනවා. කොටස් දෙකටම. ඉතින් මේකේ අපි දැන් බලමු ෆ්‍රන්ට් එකේ දකුණු පස කපාගත්ත. දැන් අපි වම් පස කපා ගන්න යන්නේ. වෙනත් කොලයක් අරගෙන මම මේ කොටසම මේ පැත්තට පිටපත් කරගන්නවා. ඉතින් මේ සෙන්ටර් ෆ්‍රන්ට් එක අපි මෙතන ලකුණු කරගන්න ඕනේ. නැත්තම් ඒක වෙනස් වෙනවා. මොකද අපි ක්‍රොස් කරගද්දී ක්‍රොස් කරලා ගන්න නිසා අපි සෙන්ටර් ෆ්‍රන්ට් එකට තියාගන්න ඕනේ. තියාගෙන තමයි අපේ ඉතුරු ටික වැඩ ටික කරගන්න ඕනේ. ඒක නිසා අපි ඒ තැන ලකුණු කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අර සෙන්ටර් ෆ්‍රන්ට් එක අපි ඇඳගත්ත එක මම මේ විදිහට ලකුණු කරගන්නවා. මොකද අපි මේක මහ ගන්නකොට මෙන්න මේ සෙන්ටර් ෆ්‍රන්ට් එකට මේ සෙන්ටර් ෆ්‍රන්ට් එක උඩට එන්න ඕන, මතට එන්න ඕන. මතට ආවට පස්සේ තමයි මේ නෙක් ලයින් එක හරියට අපි අවශ්‍ය තැනට එන්නේ. සහ මේ කොටස් දෙක මෙන්න මේ විදිහට තමයි අපේ ෆ්‍රන්ට් එක සකස් කරගන්නේ. ඉතින් මෙච්චරයි, පුංචි දෙයයි තියෙන්නේ, මහා ලොකු දෙයක් නෑ. අපිට ඉලාස්ටික් අලනවා මේ ෆ්‍රන්ට් එකට සහ බෑක් කොටසට. මෙන්න මේ විදිහට තමයි ඉදිරිපසට තමයි ඉලාස්ටික් එක අල්ලන්නේ. කියන්නේ අපේ සාය කොටස අල්ලන්න මෙහෙම වාසිය අඟල් භාගය තියලා ඊට උඩින් අපේ ඉලාස්ටික් කොටස අල්ලගෙන යනවා. බලමු අපි ඊළඟට බෑක් කොටස සකස් කරගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට කොලයක් අරගෙන එක දෙකට නවා ගන්නවා. මොකද ඒක නැම්මට තමයි කපා ගන්න ඕන. මේ ෆ්‍රන්ට් කොටසම පාවිච්චි කරනවා මේකට. ෆ්‍රන්ට් එකේ නැම්මෙන් මේ විදිහට නවා ගන්නවා. මොකද බෑක් එක සහ ෆ්‍රන්ට් එක දෙකම එකම බ්ලොක් එක තමයි එන්නේ. ඉතින් මම මේ විදිහට නවා ගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් කර හැඩය වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මගේ ගවුමට මේ කර ගැඹුරම සහ මේ කර හැඩයම ගත්තා. ඉතින් මම මේ කර හැඩය V කර හැඩයක් ආපු නිසා දැන් මගේ නෙක් එක ගැඹුර වැඩි වෙලා දෙපැත්තෙම ගැඹුරුයිනේ. එතකොට ගැඹුර වැඩි වුණාම උරහිසෙන් හැලෙන්න බලනවා. ඉතින් ඒක නිසා මම අඟල් කාලක් විතර මෙන්න මේ මෙතන නැම්මෙන් ෆ්‍රන්ට් එකේ නැම්ම තියෙන කොටසෙන් මෙන්න මෙතනින් අඟල් කාලක් විතර මේක
මේ මගේ පිටුපස කොටසෙන් එළියට තියනවා. මෙන්න මේ විදිහට. අඟල් කාලක් විතර මෙන්න මෙහෙම එළියට තියලා එතකොට මේ පැත්ත එක කෙලින් තියා ගන්නවා. නෙක් එක ළඟින් විතරයි අපි ඒ කියන්නේ අඟල් 4ක් 5ක් විතර පහළට එන්න. මෙතන සිට මෙතනට වගේ මේ තාක් දුරට වගේ අපි අඟල් කාලක් මෙහෙම එළියට තියා ගන්න. ඊට පස්සේ පල්ලෙහා කොටස අපි නැම්මට තියා ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම නෙක් එක ඇඳ ගන්නවා. එතකොට අර නෙක් එක හැලෙන ගතිය අඩු වෙනවා නැති වෙනවා. මොකද දෙපැත්තම කර ගැඹුරු කරනකොට පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒක නැති කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒ හැඩයම ඇඳ ගන්නවා. දැන් ඔයගොල්ලෝ නෙක් එක කපද්දී මම බ්ලොක් එකේ තියලා කපනකොට දැන් බ්ලොක් එකේ නෙක් එක මෙතනින්ම කැපුවොත් අපි රෙදි කොටසේ තියෙනකොට අඟල් කාලක් ඉස්සරහට තියන්න රෙදි කොටසේ මෙන්න මේ විදිහට. ෆ්‍රන්ට් එකෙත් ඒ විදිහට කරන්න. බැක් එකෙත් මට ෆ්‍රන්ට් එකේ ඒක කරලා පෙන්නන්න නම් බැරි වුණා. නමුත් මෙන්න මේ විදිහට අපි අඟල් කාලක් විතර ඉස්සරහට තියා ගන්න ඕන. මොකද අපි ෆේසින් එකක් පයිපින් එකක් අපි අල්ලනවානේ. ඉදිරිපසට පයිපින් එකක් අල්ලනවා, පිටුපසට ෆේසින් එකක් අල්ලනවා. ඉතින් ඒක නිසා මේ කොටසට අඟල් කාලක් තියලා මේ කොටසින් යන විදිහට තමයි අපි ෆේසින් එක තියලා මහගෙන යන්න ඕන. මොකද අපි දැන් මෙතනින් කට් කරගත්තොත් තව අඟල් කාලක් කරපළල් වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න පුළුවන් අපිට බ්ලොක් එකෙන් හෝ අපි රෙදි මත තියලා කපනකොට අපේ නෙක් ලයින් එකට වඩා ඉහළින් අඟල් කාලක් ඉඩ තියලා කපා ගන්න ඕන. ඉතින් බ්ලොක් එකේ අපි මේක කපා ගත්තොත් රෙදි මත තියා ගන්නවා. බ්ලොක් එකේ අඟල් කාලات ඉතුරු කරගත්තොත් රෙදි වල තියලා කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පිටුපස කඳ කොටස. ඉතින් මේ තියෙන්නේ පිටුපස කඳ කොටස. මේ තියෙන්නේ අපේ ෆ්‍රන්ට් කොටස. මෙන්න මේ විදිහට තමයි අපේ ෆ්‍රන්ට් එක ඔන්න බලන්න. ඉතින් අපිට පුළුවන් මේක ඉලාස්ටික් කරගත්තම මේක ඉතින් හරිම ලස්සනට තියෙනවා. හරි. දැන් ඔන්න අපි ෆ්‍රන්ට් කොටස සහ බැක් කොටසේ කඳ කොටස් දෙක කපාගෙන ඉවරයි. අපි බලමු දැන් සාය කොටස සකස් කරගන්නේ කොහොමද කියලා. දැන් මේවට ෆේසින් කපන හැටි මම සාය කොටසත් සකස් කරගත්තට පස්සේ ඔයගලන්ට කියන්න. ස්කර්ට් කොටස නැම්මට මම ඇඳගත්තේ. මේක නැම්මට ඇඳගෙන තියෙන මේ දෙපසක් තියෙනවා. ඉතින් අපිට ෆ්‍රන්ට් එකට බැක් එකට දෙකටම අපිට එකම ස්කර්ට් බ්ලොක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම අන්ඩර්බස්ට් එකේ ඉඳලා අඟල් දෙකක් ඉස්සරහට තිබ්බනේ. මේ තියෙන්නේ ඒ අඟල් දෙක. ඉතින් ඒ අඟල් දෙක ඒ විදිහටම අපි ස්කර්ට් එකේ තියෙනවා. මොකද අන්ඩර්බස්ට් එක මෙහෙම රැලි වෙනකොට අපේ ස්කර්ට් එක පැත්තත් රැලි වෙන්න ඕන. ඉතින් ඒක නිසා කඳ කොටස රැලි වෙනකොට ස්කර්ට් එක පැත්තත් මෙහෙම රැලි කරගන්න ඕන නිසා මම මේ අඟල් දෙක ඒ විදිහටම තියනවා. තියලා මම නිකම්ම රැලි ස්කර්ට් එකක් නෙමෙයි මම ඒ ලයින් සාය තමයි රැලි කරගන්නේ. එතකොට හරිම ලස්සනයි. ඇඳුම හරිම හැඩයි. ඉතින් ඒක නිසා මම මේ අඟල් දෙක මෙතන පහළිනුත් දකුණු පාසට මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම ඒ ලයින් හැඩයට තව අඟල් 4ක් එහෙම නැත්නම් අඟල් 5ක් විතර අඟල් 4ක් හෝ 5ක් ලකුණු කරගන්නවා. ඉතින් මම අඟල් 4ක් විතර තියා ගන්නවා. තියලා මේ විදිහට රේඛාවක් ඇඳලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අංශය ඇඳ ගන්න. අංශය මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අංශයේ දැන් මෙන්න මේ විදිහට ඇඳගත්තාම ඒ ලයින් හැඩය තියෙනවා. ඉතින් මේ දෙපැත්තෙන් එල්ලෙන එක නැති කරගන්න අපි මම අඟලක් ඉහළට ඔසවනවා අංශයෙන්. අඟලක්. ඉතින් අඟලක් ඉහළට එසවම හරි හැඩයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි වාටියට බාටිය පැත්ත හැඩ කරගන්න. ඊට පස්සේ මේ කොටස අපි කපලා ඉවත් කරගන්නවා. දැන් මම ඔයගොල්ලන්ට මේකට බ්ලොක් එකට මැහුම් වාසි තිබ්බේ නෑනේ. ඉතින් මේකේ දැන් අපි රෙදි මත තියලා කපනකොට දැන් මේ සාය කොටස මේ බ්ලොක් එක රෙදි මත තියලා කපනවනේ. එතකොට අපිට පුළුවන් මේකේ වාටිය මැහෙන්න අවශ්‍ය මැහුම් වාසි අඟලක් හෝ අඟල් භාගයක් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඉන කොටස මූට්ටු වෙන්න අඟල් භාගයක් ඉහළට එකතු කරගන්න පුළුවන්. එතකොට අපි ඒක රෙද්ද තියලා කපා ගන්නකොට තමයි මේ ටික කරගන්න ඕන. ඉතින් දැන් මම
ස්කර්ට් කොටසත් කපා ගන්නවා. ඉතින් අපි රෙදි මත තියලා කපා ගද්දී අපිට පුළුවන් මේ මැහුම් වාසි තියලා කපා ගන්න. එහෙම නැත්නම් අපි දැන් මේ බ්ලොක් එක කට් කරනකොටම දැන් මේ පේපර් එකේ ඉඳ තිබුණානේ. ඉතින් අපිට පුළුවන් පේපර් එකේම ඕනනම් මැහුම් වාසි තියාගන්න. දැන් මේ වගේ ලොකු ස්කර්ට් එකක් කපනකොට අපිට බ්ලොක් එකක ඇඳලා කපා ගන්න බෑ. ඉතින් අපිට පුළුවන් ස්කර්ට් කොටස අරගෙන ඒ කියන්නේ කොට අපිට පුළුවන් මේ කොටසේ ඒ කියන්නේ ඊනේ ප්‍රමාණය අපිට අරගන්න පුළුවන්. අර අඬ බස් ටිකේ අපේ මේ අගය අරගෙන අපිට රෙදි කොටස දෙකට නවලා අපිට පුළුවන් නැම්මේ ඉඳලා මේ අගය තියාගෙන අවශ්‍ය විදිහට ඒ ලයින් හැඩය ඇඳ ගන්න. ඊට පස්සේ ඒ කියන්නේ අපේ ඉන වටේ විතරයි අපිට රෙදි කොටස තියාගෙන කපන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නැම්මකට තියාගත්ත රෙද්දේ ඉන වටේ කොච්චරද තියෙන්නේ කියලා අපේ මැනගත්තා. ඒ ටික තියාගෙන අපිට පුළුවන් ඉතින් අවශ්‍ය විදිහට ඒ ලයින් හැඩය ඇඳගෙන රෙදි මතම තියලා කට් කරගන්න. ඉතින් එතකොට බ්ලොක් එකක් හදා හදින්න ඕනේ නැහැ. ඉතින් මම මේක කියලා දෙන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න. ෆ්‍රන්ට් එකට බෑක් එකට දෙකටම මේ සාය කොටස. ඉතින් මේකේ උඩට තමයි ඉලාස්ටික් එක ඉන්නේ. මේකත් රැලි වෙනවා. අවශ්‍ය විදිහට අපිට පුළුවන් ස්කර්ට් එක සහ කඳ කොටස මූට්ටු කරගෙන අවශ්‍ය ගානට රැලි කරගන්න තිබ්බම ඒක ලස්සනට මූට්ටු කරගන්න පුළුවන්. ඉතින් මේක මූට්ටු කරගන්න අපේ මේකට අපි මෙහුම් වාසි තියාගෙනනේ තිබ්බේ බෑක් එකේ. එතකොට දැන් මේ කඳ කොටස මේකට මූට්ටු වෙන්න අපිට මෙහුම් වාසියක් මෙතන තියාගත්තේ නැහැ. එතකොට අපි රෙදි මත කපනකොට දැන් අපි කඳ කොටස සහ සාය කොටස වෙන් වෙලානේ තියෙන්නේ. එතකොට කඳ කොටස සහ සාය කොටස මූට්ටු කරන්න අපි කඳ කොටසට යටට අපි මෙහුම් වාසි අඟල් භාගයක් සහ සාය කොටසේ ඉහළට අපි මෙහුම් වාසි අඟල් භාගයක් එකතු කළ යුතුයි අනිවාර්යයෙන්ම ෆ්‍රන්ට් එකේ සහ බෑක් එකේ දෙකේම. මොකද අපි බ්ලොක් එකට අපි යටට මෙහුම් වාසි එකතු කරගත්තේ නැහැ බ්ලොක් එකේ. ඒක නිසා අපිට රෙදි කොටස් වලට මේ විදිහට මූට්ටු කරන්න මෙහුම් වාසි එකතු කරගන්න වෙනවා. දැන් ඉලාස්ටික් එක සකස් කරගන්නකොට අපේ මේ සම්පූර්ණ දැන් අපි ගත්ත ඉන වටය අපිට මෙතනදී ඉලාස්ටික් එකට අදාළ වෙන්නේ නැහැ. අපේ ඉන වටය තියෙනවනේ දැන්. මෙතෙන්දී ඉන වටය වෙන්නේ අඬ බස් වටයයි. මගේ අඬ බස් වටය අඟල් 34. අඟල් 4ක් අඩු කරනවා. 4ක් අඩු කරලා අඟල් 30ට තමයි ඉලාස්ටික් එක කපාගන්නේ. ඊට පස්සේ අඟල් 30ට ඉලාස්ටික් එක කපාගෙන අඟල් 15 කොටස් දෙකක් බෑක් එකට සහ ෆ්‍රන්ට් එකට ගන්නවා. බෑක් එකට 15 කොටසක් සහ ෆ්‍රන්ට් එකට 15 කොටසක් අරගෙන මේ දෙපැත්තට තියලා ටැග් කරලා හොඳට ඇදගෙන මහ ගන්නවා. ඊට පස්සේ මේ ටික අවශ්‍ය විදිහට රැලි කරගන්න පුළුවන්. ඉතින් අපිට ඉනවටට වඩා දැන් ඔයගලන්ට හිතෙනවා නම් ඉන්නට වඩා අඟල් 4ක් අඩු කරාම ටිකක් තද වෙයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් අඟල් 4ක් නැතුව අඟල් 3ක් හෝ 2ක් විතර අඩු කරගන්න. ඒ විදිහට කරගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට තමයි ස්කර්ට් එක සහ ස්කර්ට් කොටස ෆ්‍රන්ට් එක බෑක් එක දෙකම එකයි. ඉතින් ෆ්‍රන්ට් එක සහ බෑක් එක මේ විදිහට තමයි අපි කොටස් කරගන්නේ. දැන් මම ඔයගලන්ට මේකට ෆේසින් කොහොමද කපා ගන්න කියලා කියන්නම්. දැන් ෆේසින් කපනකොට අපිට පුළුවන් මේක දැන් නැම්මකටනේ තියෙන්නේ. ඉතින් අපි මෙහෙම රෙදි කොටසක් ගත්ත අරගෙන අපි මේක නවා ගන්නවා. නවාගෙන බෑක් එක මෙහෙම තියාගෙන නැම්මට මෙහෙම නැම්ම තියාගෙන ඉතින් අපේ කර හැඩය මේ විදිහට ඇඳ ගන්නවා. දැන් මේ අඟල් කාලකුත් තියෙනවනේ නේද? කර හැඩය ඇඳගෙන අපිට පුළුවන් අඟල් දෙකක් මේ විදිහට ලකුණු කරගන්න. මොකද අඟල් දෙක ප්‍රමාණවත් ෆේසින් එකක් තියෙන. ඉතින් අපිට පුළුවන් මේක ෆියුසින් කරගන්නත් පුළුවන්. මේ ෆේසින් එකට ෆියුසින් කොලයක් අලවලා මේක ටිකක් තව ඝනකම් කරගෙන අල්ලගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්තම් මේ විදිහට ෆේසින් එකක් විදිහට අරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ වගේ අඟල් එකමාරක විතර කොටසක් කපලා අපිට ඒක පොඩියට නවලා හීනියට නවලා මහ ගන්නත් පුළුවන්. හරියට පයිපින් එකක් වගේ එහෙම තියාගන්න. නමුත් ඕගලන්ට ලේසිම ක්‍රමය තමයි ෆේසින් එකක් කපාගෙන මහ ගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට නැම්මකට තියාගෙන අපි ෆේසින් එක කපා ගන්නවා. ඊට පස්සේ අපේ පිටුපස කඳ කොටස මෙහිම අරගෙන දැන් මේක හොඳ පිට කියලා හිතන්න.
මේක තමයි අපේ හොඳ පිටපැත්ත. ඉතින් මෙන්න මේ විදිහට ෆේසින් කොටස අපේ නෙක් එකට තියාගෙන මෙන්න මේ අර අඟල් කාලා ලකුණු කරගත්ත ස්ථානයේ තියෙනවනේ. කරගත්ත ස්ථානයේ අපි මෙහෙම මහගෙන යනවා. මහගෙන ගිහිල්ලා මෙතන කතුරෙන් කට් කරගෙන අපි මේවට කට්ස් දෙන්න. නැත්තම් හරව ගන්න අමාරුයිනේ. මං හිතන්නේ ඔයගොල්ලෝ මේවා දන්නවා. ඉතින් මෙහෙම කට්ස් දීලා අපිට පුළුවන් මේක අනිත් පැත්තට කන පිට පැත්තට හරවගෙන ඊට පස්සේ ෆේසින් එක ඒ පැත්තට හරවගෙන මහ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මහ ගත්තට පස්සේ මේක දැන් අපි මහ ගත්තට පස්සේ අනිත් පැත්ත හැරවුවාම මේකේ පැත්තට මේ විදිහට හරවලා මේකේ අවුට්ලයින් එකක් මෙහෙම ගහගෙන ගියාම අපිට එහා පැත්තට හරවන්න ලේසි. ඉතින් මේ විදිහට තමයි බෑක් එකේ ෆේසින් එක කපාගන්නේ. ඉතින් අපි බලමු ෆ්‍රන්ට් එකේ ෆේසින් කොටස් කොහොමද කපාගන්නේ කියලා. ෆ්‍රන්ට් එකේ ෆේසින් කොටස් කපා ගන්න යනකොට මම බයස් පටි අල්ලන්නේ නෑ මේකට. බයස් පටි අල්ලන්න ගත්තොත් දැන් අපේ බ්ලොක් එකට ඇදෙන එක වැඩි වෙනවා. එතකොට ඇදෙන එක වැඩි වෙනකොට මේකේ ටිකක් එල්ලගෙන ඒ කියන්නේ ක්‍රොස් කරලානේ තියෙන්නේ. එතකොට මේකේ නීට් බව නැතු යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි රෙදි කොටසක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ බලවාටි දෙක. දැන් මේ තියෙන්නේ බලවාටි මේ ඉහළ සහ පහළ. ඉතින් මේ බලවාටි දෙක අපි රෙදි මෙහෙම නවලානේ අපේ බලවාටි දෙක එකට හිටින්න තියාගෙන තමයි අපි අනිත් ඇඳුම් සියලුම ඇඳුම් කට් කරගන්නේ. එතකොට රෙද්දේ තියෙන ඩිසයින් එක අනුව අපිට මේ විදිහට හරි මේ විදිහට ඩිසයින් එකක් මේ පැත්තට තියෙනවා නම් අපිට මේ වගේ එකක් මෙහෙම තමයි කට් කරගන්න වෙන්නේ. එතකොට මේ පැත්ත බයස් අතර තමයි කැපෙන්නේ. මේ නෙක් ලයින් එක බයස් අතර තමයි කැපෙන්නේ. එතකොට උරහිස එන්නේ බලවාටිය පැත්තට. දැන් අපේ ඩිසයින් එකක් නැතුව අපි තනි පාටකින් මහනවා නම් එහෙමනම් ඒ කියන්නේ එකම ඩිසයින් එකක් එක පැත්තකටම නැති වෙන ඕනම ඇඳුමක රෙද්දකින් අපි මහනවා නම් අපේ මේ නෙක් එක අපි තියාගන්න ඕන බලවාටිය පැත්තට. මෙන්න මේ විදිහට. හොඳද? මෙන්න මේ විදිහට බලවාටිය පැත්තට තියාගෙන තමයි අපි මේ බ්ලොක් එක කපා ගන්නෙ. අපේ ෆ්‍රන්ට් එකේ මෙන්න මේ කොටස කපා ගන්නේ බලවාටිය පැත්තට තියාගෙන. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ කොටස් දෙකම නෙක් ලයින් එක බලවාටියට හිටින්න තියාගෙන අපිට කපා ගන්න. එතකොට මම කියන්න ගියේ ඒගොල්ලන්ට මේකට ෆේසින් අල්ලන කොටත් ෆේසින් එක කියන්නේ අපි පයිපින් එකක් තමයි අල්ලන්නේ. ඉතින් අපිට පුළුවන් මේ හැඩයටම රෙදි කොටසක් බලවාටිය පැත්තටම තියාගෙන කපාගෙන මෙන්න මේ විදිහට හිතන්න මේ බලවාටිය පැත්ත කියලා. මේ තියෙන බලවාටිය පැත්ත කියලා ඉතින් මෙන්න මේ විදිහට තියාගන්නවා. තියාගෙන අපි මේ නෙක් එකේ හැඩයටම මෙන්න මෙහෙම තියාගෙන අඟල් එකමාරක් විතර පළලට පටියක් අපි මෙන්න මෙහෙම කපා ගන්නවා. කපාගෙන දැන් මම මේක දිගින් වැඩිපුර ගත්තා. ඉතින් දැන් මෙහෙම කපා ගත්තාම මෙන්න මෙහෙම අපිට තියාගන්න පුළුවන් නේද? මේ විදිහට හොඳ පිටපැත්ත මේක හිතන්න මේ තියෙන්නේ හොඳ පිටපැත්ත කියලා. මේක හොඳ පිටපැත්ත. මෙහෙම තියාගෙන අපි දැන් අර අඟල් කාලකටනේ තියාගත්තේ. ඉතින් අඟල් කාලකට නෙක් ලයින් එක මහගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තට හරවනවා. හරවලා අපිට පුළුවන් මේක අපි අර ෆේසින් එක වගේ අවුට්ලයින් එකක් මෙහෙම ගහලා අනිත් පැත්තට හරවලා අපි මෙන්න මේ අර අඟල් කාලා තියාගත්ත තැනින් මෙහෙම ඇතුළට නැවෙන්න අපිට පුළුවන් ෆේසින් එක ඒ පැත්තට පයිපින් එකක් විදිහට අල්ල ගන්න. තේරුණා නේද ඔයගලන්ට? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොකද එහෙම කපා ගත්තාම අපි අර බයස් අතට කපා ගන්න පටියකට වඩා මේක ශක්තිමත්. මොකද මේක ශක්තිමත් කියන්නේ මේක දැන් අපි ක්‍රොස් කරපු හැඩයක් නේ තියෙන්නේ. ඉතින් මේවා හොඳ මෙහෙම කරගත්තාම අපේ කර හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒක අපේ එල්ල වැටෙන්නේ නැහැ. හරිම ලස්සනට නීට් එකට හදාගන්න පුළුවන් මේ විදිහට අපි ෆේසින් කොටස් කපා ගත්තා. ඉතින් මේ වගේ කොටස් දෙකක් අපේ මේ කොටසට මේ වගේ කොටසක් කපාගෙන හොඳ පිට පැත්තට තියලා මහලා කන පිට පැත්තට හරවලා අවුට්ලයින් එකක් ගන්න. ඉතින් ওই විදිහට තමයි අපේ ෆේසින් කොටස් කපා ගන්න. එතකොට දැන් ඉලාස්ටික් එක කපා ගන්න විදිහක් දන්නවා. ෆේසින් කොටස් කපා ගන්න විදිහක් දන්නවා. ඒ වගේම රැලි කරගන්න විදිහක් දන්නවා. ඉතින් අපි මුලින්ම ෆේසින් කොටස් කපාගෙන ඒවා ටික අල්ලගෙන මහ ගනිද්දි ෆේසින් ටික අල්ල ගන්නවා. ඊට පස්සේ උරහිස් දෙක මූට්ටු කරනවා. ඊට පස්සේ උරහිස් මූට්ටු කරනවා. උරහිස් මූට්ටු කරලා දැන් අපි ෆේසින් අල්ල ගන්නකොට ෆ්‍රන්ට් එකේ මේ මම කියවනේ නැම්මට නැම්ම තියාගන්න කියලා. මෙන්න මේ සෙන්ටර් ෆ්‍රන්ට් එකට සෙන්ටර් ෆ්‍රන්ට් එක තියාගෙන
මෙතන නූලක් ගහ ගන්න කලින්ම. ඊට පස්සේ තමයි ඉලාස්ටික් එක අපි අඟල් භාගයක් සාය කොටසට අල්ලන්න ඉලාස්ටික් ඉතුරු කරලා ඊට යලින් කඳ කොටස පැත්තේ තමයි අපේ අර ඉලාස්ටික් කොටස් දෙක අල්ලන්නේ. බෑක් එකෙත් එහෙමයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ උර හිස ඕවලොක් කරගන්න, ඒ වගේම අත අගත් ඕවලොක් කරගන්න. ඊට පස්සේ අත අග වාටියත් නවල මහ ගන්න. නවල මහගෙන දැන් අපි සාය කොටසට කඳ කොටස මූට්ටු කරගන්නවා. මූට්ටු කරගෙන ඉවර වෙලා මේ අංශ අපේ මහගෙන යනවා. අංශ මහගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේ දෙක ඒ පැත්තත් ඕවලොක් කරගන්න. ඉතින් මගේ සාය කොටසේ මම එක පැත්තකට ස්ලිට් එකක් තිබ්බා. අඟල් 17ක් විතර උසට මේ විදිහට ඔයාලටත් අවශ්‍ය නම් ස්ලිට් එකක් මේ විදිහට තියාගන්න පුළුවන්. ඉතින් තිබ්බම ඒක ආව ලස්සනයි. ඉතින් මේ විදිහට ස්ලිට් එකක් තියාගන්න පුළුවන්. 17ක් හෝ ඊට අඩුවෙන් උනත් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මගේ පිටුපස පළුවට මම තව ටිකක් මට නෙක් එක කම්ෆර්ටබල් වෙන්න ඕන නිසා මම මේ නෙක් පළල මගේ කර පළල මගේ බ්‍රා ස්ට්‍රැප් දෙක අතර පරතරය අඟල් 9මාරක් විතර තියෙනවා. ඉතින් මම ඒ අතර දුරට පටියක් කපාගෙන හිතන්නේ ඒ අතර දුරට මම අඟල් 9මාරක් විතර තියෙන දුරක් තියෙන පටියක් කපාගෙන මම මෙහෙම පයිපින් එකක් මහලා මෙන්න මේ උර හිසට වඩා අඟල් 1මාරක් විතර පල්ලෙහැයි මෙන්න මේ විදිහට පයිපින් එකක් අල්ලගත්තා. එතකොට තව ටිකක් මට නෙක් එක දෙපැත්තට වැටෙන්නේ නැහැ. උස උස ඉන්න දෙයක්වත් නැහැ, හැලෙන්නෙත් නැහැ. ඒක පොඩ්ඩක් තව ලස්සනකුත් එනවා. ඒ වගේම නෙක් එකට නිමාවකුත් එනවා. ඉතින් ඒක නිසා මම මෙන්න මේ විදිහට පයිපින් එකක් ඇල්ලුවා. ඒක ඉතින් අල්ලන්නේ කන පිට පැත්තේ මෙන්න මේ විදිහට බෑක් නෙක් එකට අල්ලගත්තා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒක මම තව ටිකක් මට කම්ෆර්ටබල් වෙන්න ඕන නිසා මම එහෙම අල්ලගත්තා මෙන්න මේ විදිහට. ඉතින් ওই විදිහට තමයි අපේ මේ ගවුමේ බ්ලොක් එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි. හරිම ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන්. මේක රෙද්දෙම ඇදලා කපා ගන්නත් පුළුවන්. ඔය කිව්ව විදිහටම කිව්ව දේවල් විදිහටම. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. එහෙමනම් ආයෙත් දවසක ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙමි මම. ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුතින් channel එකට ආපු කෙනෙක් නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. හරිම ආදරෙන්, ගෞරවයෙන්. එහෙනම් ඉතින් මම ආදරට ගිහින් එනවා. සුබම සුබ.